ආයිබෝන් අද අපි කතා කරනවා waves ලගේ මේ curves resolve plugin එක ගැන. මෙයා පැය 48කට free. තා පැය 24ක් තියෙනවා මං හිතන්නේ පැය 48න්. දැන්ම ගිහිලා වගේ copy එක වෙන් කරගන්න. මගේ short එකක් තියෙනවා සතියකට විතර කලින් දාපු. ඒක බලපු කෙනෙක් නම් ඔයා දැනටමත් ඔයා මෙයාව අරගෙන ඇති කියලා මම හිතනවා. right. ඊට පස්සේ පැය 48කට පස්සේ මෙයා විතින් සාමාන්‍ය ඩොලර් 39 29 එතනින් උඩ ගණන් වලට එයි. ඊට කලින් මෙයා ඔයාගේ account එකට හරි add කරලා තියාගන්න. curves resolve ගැන කතා කරද්දී resolve කියන්නේ ප්‍රශ්න විසඳනවා. curves ලගේ equator ආවා. මම මාරම කැමති plugin එකක්. equator වලට පස්සේ තමක් හරි ආවා equalizer එකක්. මම ඒකට කැමති නැහැ. ඒ නිසා මම යාව ගත්තේ නැහැ. curves equator කියන එක වගේම මේ curves resolve කියන්නේ dynamic suppression plugin එකක්. හැබැයි මෙයාගේ behavior එක වෙනස්. අපි මොකද වෙන්නේ කියලා Jai Wisdom එකෙන් අද කතා කරමු. මම සෑහෙන දවසකින් තමයි වීඩියෝ එකක් ගෙනාවේ. මම හිතනවා ඉදිරියේදී වීඩියෝ කරන්න නිදහසක් මට ලැබේවා කියලා. සහ ස්පොන්සර්ෂිප් වීඩියෝස් සෑහෙන්න තියෙනවා. ස්පොන්සර්ෂිප් වීඩියෝස් දෙකට කියන්නේ ස්පොන්සර්ඩ් වීඩියෝස්ද සෑහෙන්න තියෙනවා. අපි කරමු ඉදිරියේදී සහ දැන්ම subscribe කරලා තියාගන්න. right intro එක අවසానයි. curves resolve මෙහෙම තමයි ඔයාව ලෝඩ් කරපු ගමන් එන්නේ. මම නිකන් ලෝඩ් කරලා තිබ්බා. ප්ලගින් එක ඔයාගේ ඕනම ඩෝ එකකට වැඩ කරනවා. එතකොට මෙහෙම ආපු ගමන් ප්‍රශ්නයක් එනවා. please route sidechain audio from the tracks you want to protect unmask. මේකේ තියෙන සරලම කාරණේ තමයි කික් එකක් බේස් එකට sidechain කරන ඔප්ෂන් එක මෙයාගේ තියෙනවා. හැබැයි කික් එක සද්ද වැඩි වෙද්දි කික් එක එද්දි බේස් එක ඩක් වෙන එක නෙවෙන්නේ. ඒක ෆ්‍රීකවෙන්සි වයිස් අපිට ඩක් කරන්න පුළුවන් සූට් 2 හරි එහෙම නැත්නම් ගල්ෆෝස් හරි එහෙම නැත්නම් තව මොන හරි ෆිල් ස්පේස් එකේ හරි මොකක් හරි එහෙම එකක් පාවිච්චි කරලා එහෙම නැත්නම් මං හිතන්නේ ෆැබ් ෆිල්ටර්ස් ලගෙත් තියෙනවා නේද ප්‍රෝ කිව් වලත් තියෙනවා. මෙයාගේ තියෙන විශේෂත්වය ඒක කරන්න විදි තියෙනවා මෙයාගේ. හරිද? හරිම සරලව ප්‍රසාකන්නෙත් නැතුව සෑහෙන ලස්සනකට කරත හැකි. දැන් මම සයිඩ් චේන් එක දාලා නැති නිසා මම දැන් සයිඩ් චේන් කරගෙනම වැඩේ යන්නම්. මම පොඩි මේ කික් එකෙන් 4/4 පැටර්න් එකක් ගහන්න තියෙනවා. ඊට පස්සේ බේස් එකක් මෙහෙම කැමරාසෝ එකක්ම දාලා තියෙනවා. කොහොම එකක් යන්නේ. බලමු මෙයාව සයිඩ් චේන් නොකර නිකම්ම මොකද්ද සද්ද කියලා. හරි. ඔහොම තමයි තියෙන්නේ. මං ඊට පස්සේ මං හිතනවා ඔයාලා සයිඩ් චේන් ගැන ඔයාගේ ඩෝ එක අනුව වෙනස් වෙන සයිඩ් චේන් කරන විදිය Cubase වල නම් උඩ තීරුවක් තියෙනවා. drop down menu එකක් තියෙනවා. එතනින් තෝරන්න තියෙන්නේ. FL Studio වල අදාළ සයිඩ් චේන් කරන්න ඕන. හොඳට ඇහෙන්න ඕන. ප්‍රධාන සිග්නල් එක අපිට ඩක් වෙන්න ඕන සිග්නල් එකට. එන්න මෙතනින් සයිඩ් චේන් to distract කරපුවා එයා මෙයාගේ සිග්නල් එකත් මෙයාට පාස් කරනවා. හැබැයි මම මේ වොලියුම් උස්සවුවත් තමයි පාස් වෙන්නේ. ඒක කරන්න ඕනේ නැහැ. මොකද මට බේස් එකට තමයි මම දාලා තියෙන්නේ. එයාව දාපු නිසා මම මෙතෙන්ට ගිහිල්ලා තාමත් නැහැ. මේක මේ මොකද්ද මේක නෝට් එක වැටලා තියෙනවා. මේ cog wheel එකට ගිහිල්ලා setting processing මේක ගැන නම් ඔයාලා දන්න ඇති. මෙතන right click කරා aux in එකට KK කියලානේ මම kick එකට දීලා තියෙන්නේ. අන්න එයාව දීලා මෙතන turn on කරනවා. අන්න හරි. දැන් අරක ගියා. අරක කියන්නේ අර අවිලා තිබ්බ නෝට් එක. දැන් අපිට බේස් එකේ ෆ්‍රීකවෙන්සි ටික පෙන්නනවා. මැද තියෙනවා AI mode කියලා නම් ලොකු අදහසක් නැහැ මට. නමුත් මේ learn button එකෙන් සෑහෙන දෙයක් කරන්න පුළුවන්. මොකද මේ curve section එකේම එක තියෙනවා equate එකෙත් ඔය learn කියන එක තියෙනවා. අපි බලමු learn කියන එක බලමු මොකද වෙන්නේ කියලා. හරි. learn කියන එක ආවට පස්සේ stop කියලා එනවා. ඒක process වෙන ගමන් තියලා stop වුණාට පස්සේ stop කරන්න. ඊට පස්සේ ඔන්න පෙන්නනවා. මෙන්න මෙතන කික් එක එන තැන. කික් එකේ frequencies ටික තමයි මෙයාගේ පෙන්නන්නේ. හරියට මෙතන equalizer එකක් වගේ. මෙන්න මෙයාව අයින් කරන්න පුළුවන් නේද? මොකක් හරි ක්‍රමයකින්. මට මතක නැහැ. හරි. එතකොට අපිට තියෙන්නේ දැන් මෙන්න මෙතන තියෙන ලොකු knob එක big knob එක වැඩි කරන්න. එතකොට බලන්න වෙන දේ. අපේ ඩක් වෙන ෆ්‍රීකවෙන්සිස් ටික. ඒ කියන්නේ කම්ප්‍රෙස් වෙලා පහළට වෙන ෆ්‍රීකවෙන්සිස් ටික නිල් පාටට
අපේ සයිඩ් චේන් සිග්නල් එකෙන් එන සිගනල් එක මෙතන උඩත් ඒටික බැලන්ස එක පෙන්න්නනවා මේක තාව පොඩ්ඩයි දැ මේක තයි බේසික් සයිඩ් චේන් ඔප්ෂන් එක දෙම යන මෙතන ඩයිනමික් සහ ස්ටඩී කියලා එකට මේ ඩයිනමික් ස්ටඩිය එකෙන් වෙන දේ තමයි හොන බලාගන්න ස්ටඩි කියනක ඉක්වල් විදිහට ඔක්කොටම යනවා ඩයිනමික් කියන්නේ මේ අපි දෙන සිගනල් එකත් එක්කම මෙයා වෙනම සෝස් එක හරියට මෙන ෆ්‍රීකවෙන්සි ටික තෝරගෙන එයාලා විතරක් පම්ප් කරලා අයින් කරනවා පම්ප් කරලා අයින් කරනවා දෙකට ගැන තාම මෙතන උඩ තව මරු ඔප්ෂන් එකක් තියෙනවා මේ ඩකින් මෝඩ් එකේ ෆ්‍රීකවෙන්සි නැතුව යාට මෙහෙම දෙයක් කරන්න පුළුවන් ඊට ඇඩ්වාන්ස් කන්ට්‍රෝල් ගිහලා ඇටැක් රිලීස් ප්‍රීසියන් කියලා එකක් තියෙනවා මම ඇටැක් එකෙන් මට සෑහෙන සෙල්ලමක් දාන්න පුළුවන් වෙනස් විදිහට මෙයාගෙන් සයිඩ් චේන් කරන්න පුළුවන් දැන් ඔයාලට එනවා ඇති මාස්ක් අන්මාස්ක් ගැන මම කතා කරා ඔව් ෆ්‍රීකවෙන්සි අපිට අන්මාස්ක් කරන්නත් පුළුවන් කන්ට්‍රෝල් ස්ටික් කතා කරලෙමු මුලින් තියෙන ටිල්ට් කියලා ඔප්ෂන් එකක් ටිල්ට් එක කියන්නේ අපේ තියෙන ෆ්‍රීකවෙන්සි රේන්ජ් එක මෙහෙම දෙපැත්තට කරන්න පුළුවන් එක එන්න මෙතන උඩ බලන්න අන්න ලෝ එක විතරක් පාස් වෙනවා හයිස් පොඩ්ඩක් අඩු වෙනවා මේ පැත්තට අනිත් පැත්තට දැම්මොත් හයිස් පාස් වෙනවා ලෝ එක කට් වෙනවා කියන්නේ ඉතින් ඇරෝ එකක් හැදෙන්නේ බෙන්ඩ් එකක් වගේ right ඔන්න දෙපැත්ත මෙහෙම වෙනවා ඔයාලට ඇහෙනවා ඇති කොතනින්ද මැද කියන එක මේකෙන් තීරණය කරන්න පුළුවන් ටිල්ට් එකත් එක්ක මම ලොකු කතාවක් නෑ සමහරක් වෙලාවට ඊට පස්සේ තියෙන ෆිල්ටර් සෙක්ෂන් එක කොච්චරක් ෆ්‍රීකවෙන්සිස් වලට කොතන ඉඳන් කොතන ෆ්‍රීකවෙන්සි වලට මෙයාව එෆෙක්ට් කරන්න ඕනද කියන එක මෙතනින් තීරණය වෙනවා ඒක ස්ලොප් එකත් හදත හැකි ඔව් නෑ මම දැන් දන්නේ ඒක ස්ලොප් එක හදන්න පුළුවන් කියලා මම ඒක ක්ලික් කරලා තිබෙන්නේ හරි ඒ ෆිල්ටර් සෙක්ෂන් එක මම මේක රීසෙට් කරන්නේ කොහොමද රීසෙට් හරි ඊළඟට තියෙන දේ තමයි මෙතන රිසර්ෂන් එකෙන් වෙන සිද්ධිය තමයි ඔයාගේ මේ ෆේස් ප්‍රශ්නෙන් නැති වෙන්න කිව් එක හදන එක හරිද අපි මෙතෙන් ගියපුවාම ඔයාට එනවා මෙතන ක්‍රොස් ඕවර් එකක් අපේ සයිඩ් චේන් වීමට වාජනය වෙන චැනල් එකේ ක්‍රොස් ඕවර් එක එනවා මෙතෙන්ද ඒකේ කිව් එක හදන්නේ මෙතනින් අපේ ඇටැක් නොබ් එකයි රිලීස් නොබ් එකයි බැලන්ස් කරගෙන හරිද ඔන්න බලන්න හරි ගතේ ඉතින් ඊට පස්සේ ඔටෝ මේකප් එකක් තියෙනවා දෙපැත්තේ RMS ඉන්පුට් අවුට්පුට් බැලන්ස් කරලා මෙයාට හදාගන්න පුළුවන් කොහොමත් එහෙම ඕනේ නැහැ ඉතින් මට ඕන විදිහට මම වැඩි අඩු කරගන්නවා සයිඩ් චේන් කන්ටෙන්ට් කියන එකෙන් අදහස් වෙන්නේ ඔය සයිඩ් චේන් කරන්නේ කික් එකක්ද වෝකල්ස්ද නැත්නම් ඩයලොග්ස්ද බේස් එකකටද මොකක්ද කියන එක අරහෙන් එන එක මොකක්ද කියන එක තමයි මේ තීරණය කරන්නේ සහ මොකක්ද සයිඩ් චේන් වෙන්න ඕන කියන එක තමයි මෙතන තීරණය කරන්නේ මම ෆුල් රේන්ජ් දීලා තියෙන මම දැන් කික් දෙනවා දැක්කද යාට විතරක් මෙයා හැදුනා ෆුල් රේන්ජ් දුන්නාම කොහොම හැදෙනවා අපිට මේක බලන්න පුළුවන් අපි ට්‍රැක් එකක් එක්ක මම සයිඩ් චේන් කරලා පෙන්නනවා ඊළඟට තියෙනවා මෙතන බැලන්ස් කියලා ඔප්ෂන් එක බැලන්ස් එකේදී සෑහෙන ලස්සන දෙයක් වෙනවා අපි බලමු මොකද වෙන්නේ කියලා මෙතන ඩෙල්ටා මෝඩ් එක තියෙනවා සයිඩ් චේන් වෙන්නේ මොකක්ද කියලා බලන්න පුළුවන් අහලා ඒක විතරයි ඔඩිෂන් කරලා බලන්න පුළුවන් නේද ඒක හරි අය අපි ඇක්ටිව් කරමු ලර්න් කරගමු දැන් හරි ඊට පස්සේ අපි දෙමු මෙතන බැලන්ස් එකට ගියා මිඩ් සයිඩ් ඔන්න බලන්න දැන් මොකද වෙන්නේ කියලා සයිඩ්ස් වලට විතරක් ට්‍රීට් කරනවා බේස් එකේ දැන් මිඩ් වලට විතරයි
මං කියන්නේ දැන් අපිට සයිඩ් චේන් කරන්න ඔප්ෂන් තියෙනවා. මේකේ සෑහෙන ලේසි. මට සෑහෙන දෙයක් මේකෙන් කරගන්න පුළුවන් සවුන්ඩ් ඩිසයින්ස් වලට. ඊට පස්සේ අපි හදන බේස් පැටර්න්ස් වලට මෙයාගෙන් සෑහෙන දෙයක් අපිට කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයාගේ සිග්නල් එක ස්ටීරියෝ වෙන්න ඕන. ස්ටීරියෝ වුණාම තමයි ලස්සන. මම ඒකයි මේ කැමරාසෝ කියන බේස් එකම ගත්තේ. ඒක ඇත්තටම හිප් හොප් මොනවද කියන්නේ නිකන් ක්‍රාන්ක් වලට පාවිච්චි කරන සුපිරිම් බේස් එකක්. හරි. ලෙෆ්ට් රයිට් වල බලමු. මොකද වෙන්නේ කියලා ඔන්න බලන්න. නයිස් නේ. සෑහෙන විකාරයක් මෙයාගෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඩකර් මෝඩ් කියලා තියෙනවා. මෙන්න මෙතන. මෙයා පෙන්නන එක තමයි මෙතන තියෙන්නේ. හරි මම ඒක තමයි ඉස්සෙල්ලා හෙව්වේ ඇත්තටම. ඔන්න බයිපාස්. හරි අපි එතනින් එහාට ගියපුවම අපි යම් බලන්න සෝන් එක කොහොමද මේක බලපාන්නේ කියලා. වගේ සින්දුවේ ඔයාලා ගොඩක් කරන ට්‍රික් එකක් තමයි සාමාන්‍ය සින්දුවක ඉන්ස්ට්‍රුමන්ට්ස් ටික. ඒ කියන්නේ අපි හිතමු 500 ඉඳන් 20000ට තියෙන ටික එකකට රවුට් කරලා ඒ සද්දේ අපේ වෝකල් එකට වෝකල් එකකින් එන සද්දේ එන ෆ්‍රීකවෙන්සි ඩක් කරනවා සූත් 2 වගේ එකක් දාලා. හරිද? ඉතින් අපිට පුළුවන් අද ඒක කරන්න. මගේ සින්දගී ඇල්බම් එකේ මෝහිනියේ ට්‍රැක් එක අපි ගත්තා. බලමු කොහොමද සද්ද කියලා. හදිසියෙන් ඔයාලා මිස්සියෙන් මාති ගැස්සුනේ ඔය රුව දැකලා මටත් හොරා මගේ සිතෙන් ගිමවා ඔය පිරිමිසුවද රුව වශී කළා. මේන් වොයිස් එක ට්‍රැක් එකට මං දාලා තියෙනවා. එතකොට ට්‍රැක් එකේ තියෙන ලෝ එන්ඩ් එකේ ඉඳන් කික් එකේ ඉඳන් ඔක්කොම ටික තියෙනවා. ට්‍රැක් එකට මම දා ගන්නවා වේව්ස් ලගේ මොකද්ද? කර්ව්ස් රිසෝල්ව් ලයිව් කියලා එකකුත් තියෙනවා. මේකේ පොඩ්ඩක් මිලිසෙකන්ඩ් පොඩ්ඩක් එහෙම වෙනවා අපි වැඩ කරද්දී. චූටි ඔප්ෂන් ටිකක් වැඩි. නමුත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට මෙයාගෙන් සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. හරි. මේන් වොයිස් එක ට්‍රැක් එකට රවුට් කරලා තියෙන්නේ. අපි මෙතන ගිහලා සයිඩ් චේන් එක හදාගත්ත සුපුරුදු විදිහට එම්බොක්ස් එක දුන්නා. රයිට්. දැන් අපි කරන්නේ මොකද්ද? ලර්න් කරගන්න එක මෙයාට ඕන විදිහට. හදිසියෙන් ඔයාලා මිස්සියෙන් මාති ගැස්සුනේ ඔය රුව දැකලා මටත් හොරා මගේ සිතෙන් ගිමවා ඔය පිරිමිසුවද රුව වශී කළා. දිල්වන් කෙහෙරල්ලේ සනසීලා සැතපෙන්නේ මගේ රූපරාජිනී. හරි. දැන් කම්ප්ලීට් වුණා. දැන් අපි බලමු කොහොමද මෙයා සයිඩ් චේන් කරගන්නේ කියලා. මෙයාගේ ෆ්‍රීකවෙන්සි වලට. මං සෑහෙන වොලියුම් එක අඩු කරලා තියෙන ට්‍රැක් එකේ. මේකත් මාස්ටර් ට්‍රැක් එකක් නෙමෙයි. මේක අපි රෙකෝඩින් පර්පස්ලි ගත්ත ට්‍රැක් එක. ඒක තමයි ඔයාලට දාලා තියෙන්නේ. හදිසියෙන් ඔයාලා මිස්සියෙන් මාති ගැස්සුනේ ඔය රුව දැකලා මටත් හොරා මගේ සිතෙන් ගිමවා ඔය පිරිමිසුවද රුව වශී කළා. දිල්වන් කෙහෙරල්ලේ සනසීලා සැතපෙන්නේ මගේ රූපරාජිනියේ ඔයාරලිය මලක් වගේ ඔන්න ඒක. සයනේ සත පීලා මම ඉන්නම් පපුව පුරා. එහෙනවද ඔයාලට? අර මේකේ තියෙන වෝකල් එකට අදාළ ෆ්‍රීකවෙන්සි ඔක්කොම පහළට බහිනවා. අපි බලමු මෙතන ෆුල් රේන්ජ් කියලා තිබ්බේ. අපි බලමු වෝකල් කියන එක දාලා. හදිසියෙන් ඔයාලා මිස්සියෙන් මාති ගැස්සුනේ දැක්කද? සාමාන්‍ය වෝකල් මොන වුණත් අපි ලෝ එක කට් කරනවානේ. ඒකේ පොඩි රම්බල් එකයි සබ් එකයි ඔක්කොම එතන ඇහෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් අපි 300න් මෙහා වගේ අනිවාර්යෙන් වෝකල් එක කට් කරනවානේ. පිරිමි හඬක ලෝ පැත්තක් අවශ්‍ය නැත්තම්ම එහෙම ඉතින් සෑහෙන අඩුයි. අර ඒක වෙනම භාවාත්මක ගීතවලට සහ ඒ වැඩවලට යොමු වෙන්න ඕන. ඒක ඔන් කරන්න නම් ඒ පැත්ත ඕන නම් අන්න ඒ වෙලාවේදී වෝකල්ස් වලට අදාළ ෆ්‍රීකවෙන්සිස් ටික විතරක් ලෝක සම්මතයක් විදිහට තියෙන ඒවා ටික විතරක් මෙයා ඉස්සරහට උස්සලා දෙනවා. හදිසියෙන් ඔයාලා මිස්සියෙන් මාති ගැස්සුනේ ඔය රුව දැකලා මටත් හොරා මගේ සිතෙන් ගිමවා ඔය පිරිමිසුවද රුව වශී. මේ මම කරන වගේ ගෑනු කටහඬයි පිරිමි කටහඬයි. ඒ කියන්නේ දෙන්නෙක්ගේ කටහඬවල එකකින් යවන්න එපා. ඒවා වෙන වෙනම යවන්න. මේක මම ඔයාලට ඉගැන්වීමේ පහසු උදෙසා මම මේකකින් යවන්නේ දැනට. හදිසියෙන් ඔයාලා මිස්සියෙන් මාති ගැස්සුනේ ඔය රුව තිබ්බේදී දැකලා මිඩ් එක මටත් හොරා මගේ සිතෙන් ගිමවා ඔය පිරිමිසුවද රුව වශී කළා. දිල්වන් කෙහෙරල්ලේ ට්‍රැක් එක කම්පෝස් කරද්දී මම වොයිස් එකට ඉර තියලානේ තියෙන්නේ. ඒ නිසා ලොකු ආබාධයක් නැහැ. නමුත් මේක තමයි හදිසියෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න තියෙන chance එකද කියන්නේ. ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් නේද දැන්? හදිසියෙන් ඔයාලා මිස්සියෙන් මාති ගැස්සුනේ ඔය රුව දැකලා මටත් හොරා මගේ සිතෙන් ගිමවා ඔය පිරිමිසුවද රුව
කොහොම තියමු පොඩි ට්‍රාන්සියන්ට්ස් ටිකක් එළියට එන්න මිලිසකන් ගණන්නේ තියෙනවා හින් බාර් එකේ පෙන්නනවා අපි මිඩ් සයිඩ් වල මෙයා ට්‍රීට් කරමු මිඩ් වලට විතරක් එතකොට සයිඩ්ස් වල අපි මම ඉස්සලා කරපු මෙතඩ් එක මිඩ් සයිඩ් වලට ගිහිලා ට්‍රැක් එකේ මිඩ් එකට විතරක් මෙයාගෙන් ට්‍රීට් එක දෙමු සයිඩ්ස් වල ලස්සනට සද්ද ඇහෙන්න මොකද වෝකල් එක අනිවාර්යෙන් මැද ඇහෙන නිසා හදිසියෙන් ඔයාලා මිස්සිය මාති ගැස්සුනේ ඔය රුව දැකලා එහෙම නැති වුණොත් හොඳ මිඩ් වල විතරයි ඇහෙ මිඩ් වල විතරයි ඩක් වෙන්නේ හදිසියෙන් ඔයාලා මිස්සිය මාති ගැස්සුනේ ඔය රුව දැකලා මටත් හොරා මගේ සිතෙන් ගිමව අන්න බැලන්ස් එකට දාලා ලෙෆ්ට් රයිට් දෙකම 0 සෙන්ටර් තියපු ගමන් ඔක්කොම ඩක් වෙනවා නමුත් අපිට පුළුවන් මිඩ් සයිඩ් ඔප්ෂන් එකෙන් ලස්සනට හදිසියෙන් ඔයාලා මිස්සිය මාති ගැස්සුනේ ඔය රුව දැකලා එතකොට වතුර භාජනයක වතුර තියෙනවා වගේ අපිට වෝකල් එක ලස්සනට භාජනයේ මැද්දේ තියන්න පුළුවන් භාජනය කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් සහ ඒ අදාළ ට්‍රැක් එක නම් කැල්කෝ ට්‍රැක්ස් වලට එහෙම මේක ලස්සනට පාවිච්චි කරන්න පුළුවන් මේ මෙතඩ් එක. හදිසියෙන් ඔයාලා මිස්සිය මාති ගැස්සුනේ ඔය රුව දැකලා මේකට ඔයාට ඕන මේකට පිටින් තියෙන ඔඩියෝ ෆයිල් එකක් මෙයාට දාලා ඇනලයිස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ මොමෙන්ටරි අපි තියෙන අපි මොකක්ද ඒකට කියන්නේ ඩක් කරලා තියෙන ඒ ටික ඔක්කොම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයාලා මිස්සිය ඔන්න කරලා මාති ගැස්සුනේ මොකද්ද වෙන්නේ කියලා. මටත් හොරා මගේ සිතෙන් ගිමව ඔය පිරිමි සුවඳ බයිපාස් දිල්වන් කෙහෙරල්ලේ සනසීලා සැතපෙන්නේ මගේ රූපරාජිනියේ ස්ටෑන්ඩඩ් ඩකින් එක තමයි මෙයා. ෆුල් රේන්ජ් ගමු. මම ඉන්නම් වපුව පුරා බැලන්ස් එක දාමු. ලින්ක් ජීවිතේ පොරොන්දු හරියගේ ට්‍රාන්සියන්ට් එක මෙයා වල්ලනවා කර්ව්ස් රිසෝල්ව් අපි බලමු නිකන් සූත් 2 එකත් එක්ක මෙයා කොහොමද වැඩ කරන්නේ කියලා මම මේ සූත් 2 එක ගැන වීඩියෝ එකක් තාම කරේ නෑ නේද කරලා බලන්න ඕන right හදිසියෙන් ඔයාලා මිස්සිය මාති ගැස්සුනේ ඔය රුව දැකලා මටත් හොරා මගේ සිතෙන් ගිමව ඔය පිරිමි සුවඳ වශී කළා දිල්වන් කෙහෙරල්ලේ සනසීලා ඒකේ තියෙන මියුසිකැලිටි ටෝනැලිටි ගතිය වෙනස් හදිසියෙන් ඔයාලා මිස්සිය මාති ගැස්සුනේ ඔය රුව දැකලා මටත් මෙයාගේ තියෙන උස්සපුවාම අඩු වෙනවා ඒක තමයි සූත් 2 එකේ තියෙන සිද්ධිය දිල්වන් කෙහෙරල්ලේ සනසීලා සැතපෙන්නේ මගේ රූපරාජිනියේ චෝ ඔයා රැලිය මලක් වගේ සයනේ සත පීලා මේකේ තියෙනවා අපිට ආලයෙන් පෙම් පුරා ජීවිතේ පොරොන්දු left right ඒ ටික හදාගන්න සහ කොයි මෙන්න මෙතන තියෙන මිඩ් සයිඩ් හදාගන්න ඔය රුව දැකලා මටත් හොරා මිඩ් සයිඩ් මගේ විතර සිතෙන් ගිමව ඔය පිරිමි සුවඳ වශී කළා දිල්වන් කෙහෙරල්ලේ සනසීලා සැතපෙන්නේ මෙන්න මගේ රූපරාජිනියේ ඔයා රැලිය මලක් වගේ vocal පීලා මම ඉන්නම් balance එක ගියා mid side ආලයෙන් පෙම් පුරා ජීවිතේ පොරොන්දු හදිසියෙන් ඔයාලා මිස්සිය මාති ගැස්සුනේ ඔය රුව දැකලා මටත් හොරා මගේ සිතෙන් ගිමව හදිසියෙන් ඔයාලා මිස්සිය මං හිතන කර්ව්ස් රිසෝල්ව් එකේ සූත් 2 වලට වැඩිය බෙටර් හොඳ දෙයක් මේ සයිඩ් චේන් පැත්තට කරනවා කියලා නමුත් ඉතින් සූත් 2 එකට ගහන්න එකක් නැහැ ඒක අවිවාදයෙන් පිළිගන්න ඕන දෙයක් සූත් 2 එක සූත් 2 ඕක් සවුන්ඩ් සූත් 2 කියන්නේ ලයිෆ් සේවියර් කෙනෙක් ඒ තමයි සූත් 2 එකත් එක්ක අපි කම්පැරිසන් එකක් දැම්මොත් මම පොඩි දෙයක් කරේ මං හිතනවා ඔයාලට ඒක අවබෝධයක් එන්නේ නැති කියලා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න හදිසියෙන් ඔයාලා මිස්සිය මාති ගැස්සුනේ ඔය රුව දැකලා මේ තමයි ශ්‍රී ලංකාවේ පළවෙනි කර්ව්ස් රිසෝල්ව් ප්ලගින් එක ගැන විස්තරේ. අපි කර්ව්ස් ඉක්වේටර් එක ගැනත් හිමිට කතා කරමු. සහ ඔයාලට දැන් අපි හිතමු වේව්ස් ලගේ ෆ්‍රී ප්ලගින් සෙට් එක මෙන්න මෙතන තියෙනවනේ මේ තියෙන්නේ ඔඩියෝ ට්‍රැක් කර්ව්ස් රිසෝල්ව් ගිටාර් සෝලෝ ඊට පස්සේ IR live කියන්නේ impulse responses ගැන කතාව Magma Lil Tube Studio Verse ඊට පස්සේ compressor එක ඊට පස්සේ EQ එක එක්කෙනා මේ මොකද්ද පොලිටෙක් ටයිප් එක වගේ EQ එක්කනේ මේ ටිකත් එක්ක මේක ගත්තාම ෆුල් ප්‍රොඩක්ෂන් එකකට සෑහෙන දෙයක් ඔයාලට කරන්න පුළුවන් මේ ෆ්‍රී සෙට් එකෙන්
වාරගෙන තියාගන්න පැය 48යි වලංගු වෙන්නේ. ඉතින් මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරන්න. මම කරපු වැඩ ටිකක් මම දාන්නම් මේ පැත්තකින්. මේ පැත්තකින්. කොයි පැත්තෙන්? මේ පැත්තෙන් දාන්න. ප්ලේලිස්ට් එක අහලා බලන්න කොහොමද සද්ද කියලා. තව වැඩ ගොඩක් එන්න තියෙනවා. මම හිතනවා ප්‍රාර්ථනා කරන්න. ඉදිරියේ වීඩියෝ කරන්න කියන. ස්පොන්සර්ඩ් වීඩියෝ සෙට් එකත් හිමීට ගේන්නම්. මා බලන් හිටියට බොහොම ස්තුතියි. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් මාව හොයාගෙන මට ප්‍රයිවට් මෙසේජ් එකක් හරි දාන්න ජය රෙකෝඩ්ස් කියලා සර්ච් කරන්න Google එකේ. රයිට්. මම ගිහිල්ලා එන්නම්. මේ තියෙන්නේ curves resolve ශ්‍රී ලංකාවේ පළවෙනි in depth tutorial එක. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයිනේ. මේ ගැන මෙච්චර in depth එකක් කතා කරලා තිබ්බේ නැහැ. රයිට්. එහෙනම් මේක බලන්න කමෙන්ට් එකක් දාන්න. රයිට්. ජය